අයිබෝවන් ජපුර නිවස් බයි ජපුර වොයිස් සතියක පුවත් විකාශනය සමගින් මම දිමුත් චන්දිම ප්‍රථමයෙන් පුවත් සිරස්තල 2024-2025 අධ්‍යයන වර්ෂය සඳහා ජපුර මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යාපීඨය පුළුල් පරාසයක උපාධි පාඨමාලා පිරිනමයි. ජපුර ආර්ථික විද්‍යාව හා තොරතුරු තාක්ෂණය ඩිප්ලෝමාව සඳහා අයදුම්පත් කැඳවේ. 2023-2024 අධ්‍යයන වර්ෂය සඳහා මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යාපීඨයේ ශිෂ්‍යාධාර ශිෂ්‍යත්වය සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍යයන්ගේ නාම ලේඛනය ප්‍රකාශයට පත් කෙරේ. දැන් පුවත් සවිස්තරාත්මකව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යාපීඨය 2024-2025 අධ්‍යයන වර්ෂය සඳහා පිරිනමන පුළුල් පරාසයක කලා ගෞරව උපාධි පාඨමාලා නිවේදනය කරයි. මෙම පාඨමාලාවන් සිංහල හා ඉංග්‍රීසි යන භාෂා ද්විත්වයම පිරිනමන සිව් අවුරුදු උපාධි පාඨමාලා වේ. මේ පාඨමාලාවන් මානව විද්‍යාව, ආර්ථික විද්‍යාව, අපරාධ විද්‍යාව, අපරාධ යුක්තිය, ඉංග්‍රීසි සහ වාග් විද්‍යාව, සමාජ සංඛ්‍යානය, සිංහල හා ජන සංනිවේදනය, භාෂා සංස්කෘතික අධ්‍යයන සහ රංග කලා, ඉතිහාසය සහ පුරාවිද්‍යාව, සංගීතය සහ නිර්මාණාත්මක තාක්ෂණය, පාලි සහ බෞද්ධ අධ්‍යයන, භූගෝල විද්‍යාව, දර්ශනය සහ මනෝවිද්‍යාව, දේශපාලන විද්‍යාව, තොරතුරු හා සංනිවේදන තාක්ෂණය සහ සමාජ විද්‍යාව යන දෙපාර්තමේන්තු විසින් පිරිනමනු ලබයි. වැඩිදුර තොරතුරු සඳහා මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යාපීඨයේ නිල වෙබ් අඩවියට පිවිසෙන්න. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යාපීඨයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශය මගින් පිරිනමනු ලබන ආර්ථික විද්‍යාව හා තොරතුරු තාක්ෂණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ දෙවන වර බදවා ගැනීම සඳහා දැන් අයදුම්පත් බාර ගනිමින් සිටී. ආර්ථික විද්‍යාව සහ තොරතුරු තාක්ෂණ විෂයන්හි අත්‍යවශ්‍ය දැනුම ඒකාබද්ධ කරමින් වෘත්තීය කේන්ද්‍රීය සුසුකමක් ලබා දීම මෙම ඩිප්ලෝමා පාඨමාලාවේ අරමුණයි. දේශන මාර්ගගත ක්‍රමයේ ඔස්සේ සහ විශ්වවිද්‍යාලය තුලදී සිංහල හා ඉංග්‍රීසි යන මාධ්‍යයන් ද්විත්වයෙන්ම පැවැත්වේ. පාඨමාලා කාලය වසරකි. අයදුම්කරුවන් අවම වශයෙන් අපොස උසස් පෙළ විෂයන් දෙකක් සමත්ව තිබීම හෝ ඒ හා සමාන සුසුකමක් හෝ අපොස සාමාන්‍ය පෙළ සම්මාන සාමාර්ථ 4ක් ඇතුළුව අවම විෂයන් 6ක් එකවර සමත්ව තිබීම සහ ඕනෑම ශ්‍රේෂ්ත්‍රයක අවම වශයෙන් වසර 3ක සහතික කළ සේවා පළපුරුද්දක් හෝ ඕනෑම ශ්‍රේෂ්ත්‍රයක SLFQ 2 මට්ටම හෝ NVQ 3 හෝ 4 මට්ටම සාර්ථකව නිම කර තිබීම අවශ්‍ය වේ. අයදුම්පත් බාර ගන්නා අවසන් දිනය 2025 මැයි මාස 25 වෙනිදායින් අවසන් වේ. වැඩිදුර තොරතුරු සඳහා මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යාපීඨයේ නිල වෙබ් අඩවිය වෙත පිවිසෙන්න. මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යාපීඨයේ 2023-2024 අධ්‍යයන වර්ෂයේ පළමු වසර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ශිෂ්‍යාධාර ශිෂ්‍යත්ව සඳහා සුදුසුකම් ලත් නාමලේඛනය, පොරොත්තු නාමලේඛනය හා ප්‍රතික්ෂේපිත නාමලේඛනය මේ වන විට ශිෂ්‍ය සුබසාධක අංශයේ නිල වෙබ් අඩවිය තුළින් ලබාගත හැක. සුදුසුකම් ලත් හා පොරොත්තු ලේඛනවල නම් සඳහන් සිසුන්ගේ බැංකු ගිණුම් විස්තර සහ අනෙකුත් විස්තර මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යාපීඨයේ පීඨාධිපති කාර්යාලයේ තබා ඇති අතර ඒවායේ නිර්වද්‍යතාවය තහවුරු කර ඔබේ නම ඉදිරියෙන් අත්සන් කරන ලෙස දන්වා සිටී. සපයූ තොරතුරු වල නිවැරදි කිරීම වෙතොත් ඒවා නිවැරදි කර මෙතෙක් තොරතුරු ලබා නොදුන් සිසුන් බැංකු පාස්පොතෙහි මුල් පිටුවේ ඡායා පිටපතක්, ශිෂ්‍ය ලියාපදිංචි අංකය, ජාතික හැඳුනුම්පත් අංකය හා දුරකථන අංකය සමග මැයි මාස 28 වනදාට පෙර පීඨාධිපති කාර්යාලයට ඉදිරිපත් කළ යුතුය. බැංකු තොරතුරු නොසපයූ හා තොරතුරු නිර්වද්‍යව තහවුරු කරන නාම ලේඛනයේ අත්සන් නොකළ සිසුන්ගේ ශිෂ්‍යාධාර ශිෂ්‍යත්ව ගෙවීම තාවකාලිකව අත්හිටුවා ඇත. සතියක පුවත් විකාශය මෙන් නිමාවට පත් වෙනවා. මේ විශ්වාසනීය ප්‍රවෘත්ති වාර්තාකරණයේ විදුදය පුරෝගාමීත්වය ජපුර නිවුස් බයි ජපුර වොයිස්.